උඹ දිනනකම් බලන් ඉන්න මිනිස්සු ටිකක්. හැබැයි ඔබ පරදිනකනුත් බලන් ඉන්න මිනිස්සු ටිකක්. මේ ඉඳ දිනලා පෙන්නපන් හැමෝටම. මෙන්න මේ කතාව හරියට දැන් ඔයාලට මේක එකපාර හැදුවට තේරෙන්නේ නැහැ කියන්නකෝ. සංකල්ප වලට දාගන්න තේරෙන්නේ නැහැ කියන්නකෝ. එතකොට ඔයා කරන්න ඕන මේ ගාන දැන් මේක ඇවිල්ලා පාස් පේපර්ස් ගානක් 2019 O level ඒ කියන්නේ 2019 අවුරුද්දේ වර්ග සමීකරණ ගාන. එකපාර තේරෙන්නේ නැත්නම් කරන්න ඕන මේක අතහැරලා දාලා ඉන්න එක නෙවෙයිනේ. දැන් මම උදාහරණයක් කියන්නද? අපි උත්සාහ කරන්න ඕන සෑහෙන්න. උදාහරණයක් මේ හිතන්නකෝ මෙන්න මේ කළු ගලක් තියෙනවා. හරිද? ලොකු කළු ගලක් තියෙන කියලා හිතන්නකෝ. මේ කළු ගල කඩන්ඩ මේක කවුරු හරි වැඩ කරන කෙනෙක් මේ මොකද කරන්නේ ලොකු අර කුළු ගෙඩියක් අරගෙන දැන් මේකට ගහගෙන යනවා කියන්නකො කැඩනවා කියන්නකො දැන් අන්තිම පාරේ මේක එක තැනකදී මේක දෙකට කුඩු වෙලා යනවා කියන්නකො පොඩි පොඩි කැලේ වලට කැඩෙනවා ඒ සිද්ධිය අපි ඔක්කොම දැකලා තියෙනවනේ එතකොට දැන් අපිට හිතුනොත් අපි හිතමු මේකට 99 වතාවක් ගහලා ඉවරලා 100 වෙනි වතාවේ මේක කැඩෙන්නේ කියලා අපි හිතුවොත් මේක කැඩුනේ 100 වෙනි පාරෙන් කියලා ඒ ක්‍රෙඩිට් එක යන්න ඕන 100 වෙනි පාරටද නෑනේ පළවෙනි පාරේ සිට ඒ ගහපු හැම කුළු ගෙඩි පාරක්ම අර 100 වෙනි පාරට එනකම් මාර සපෝට් එකක් වුණා මේ ගල කැඩෙන්න. ඕක අපේ ජීවිතේට අරන් එන්න බලන්න උදාහරණ. එහෙනම් ඉගෙන ගන්න එකත් ඒ වගේ. එකපාර ගානක් අදලා එකපාර මොළුවට යනවනම් එහෙම යන මිනිස්සු ඉන්නවා කලාතුරකින්. ඒගොල්ලෝ සෑහෙන ලෙවල් එකකට වැඩේ කරගත්ත කට්ටිය. හරිද? එහෙම නැත්නම් අපි මේක අතෑරියොත් අපිට මේ දේ අතෑරලා ඉස්සරහට ගියොත් මට මේක බෑ. මට තේරෙන්නේ නැහැ කියලා. මෙතනින් පස්සේ අපිට හම්බ වෙන ප්‍රශ්න පත්‍රය ජීවිතය කියන ප්‍රශ්න පත්‍රයකට මුණ දෙනකොට ඒක ටිකක් සෑහෙන සංකීර්ණයි. ඒ නිසා මගේ පුතාලා O level ලියන්න ඉන්න ළමයි නම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ තව මාස 5ක් 6ක් තියෙනවා. මේවා තේරෙන්නේ නැත්නම් කරන්න තියෙන්නේ මේවා හොඳින් නැවත බලන්න. ඒ තියරි එක ඔලුවට දාගන්න බැරි නම් ගණන් කටපාඩම් කරන්න එපා. තියරි එක ඔලුවට දාගන්න බැරි නම් ඔයාට මේක තියරි එක දන්න කෙනෙක් ගාවට ගිහින් නැවත අහගන්න. මට මේක තේරෙන්නේ නැහැ කියලා දෙන්න පුළුවන්ද? එහෙම නැතුව මේ ගණන් කටපාඩම් කරන්න ගියොත් වෙන්නේ මේ ගණන් කොච්චර කියලා කටපාඩම් කරන්නද? ඒ නිසා මතක තියාගන්න නැවත උත්සාහ කරන්න ඕනේ ජයග්‍රහණය ලැබෙනකම්. ඔයා හිතන්න සර්කස් එකක ඉන්නවා සර්කස් පෙන්නන මනුස්සයෙක් ඉන්නවා. එයා දැන් අපි තණ්ඩුක මෙහෙම බෝල මාරු කරනවා කියලා සෙල්ලම කන්නකො අපි. එයා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ඔය ප්‍රසන්ටේෂන් එක කරන්න කොච්චර වාර කරනක් අසාර්ථක වීම වෙලා මේක පුරුදු වෙන්න ඇද්ද? මේ වැටෙන්න මෙහෙම වැටෙනවා. ඔහොම වාර කරනක් එයා පුරුදු වෙන්න ඇති පුතා. තේරුණාද මං කියන එක? බයිසිකල් පදිනවා කේබල් එක උඩ කියලා හිතන්න. කී පාරක් මෙයා බිමට වැටෙන්න ඇද්ද? අර පහල තියෙන දැලට වැටෙන්න ඇද්ද? ඒත් මෙයා නැවත පුහුණු වීම කරලා මෙයා ලබා ගන්න සාර්ථකත්වයක්. ඒ නිසා එකපාර සාර්ථක වෙන මිනිස්සු ඇති ඉතාම කලාතුරකින්. නෑ කියන්න බෑ අපිට. එහෙම වෙච්ච මිනිස්සු ඉන්නවා. අහම්බෙන් හෝ වෙච්ච මිනිස්සු ඉන්නවා. නමුත් අපි බහුතරයකට තියෙන්නේ ඒ වෙනුවෙන් සැලසුම් සහගත කැපකිරීම රාශියක ප්‍රතිඵලයක්. ඉගෙනීමත් එලෙසමයි. එක මොහොතක් අතාරින්න එපා. ඒ වෙනුවෙන් වැඩ කරන්න. සමහර නගරවල සමහර අපි පන්ති තියනවා පුතේ. ටියුෂන් එක ඇතුලේ අපි පටන් ගත්ත ක්ලාස් තියෙනවා. පළවෙනි දවසේ යනවා. එක ළමෙක්වත් නැහැ. ආය හපව වෙරලා දෙවෙනි දවසෙත් යනවා. ඒත් නැහැ. ඔහොම 6-7 පාර try කරලා අවස්ථා ගණනාවක් try කරලා පටන් ගත්ත පන්ති දැන් තියෙනවා ළමයි 80-100ට හදපු. හැබැයි කට්ටියට පේන්නේ අර ළමයි 80-100. මම ඇවිල්ලා හැරලා ගියපුවා. මම ඇවිල්ලා ගෙදර ගිහින් ආයෙ කල්පනා කරපුවා. ආයෙත් හෑන්ඩ් බිල් ගහලා සල්ලි වියදම් කරපුවා. ඒ අවදානම් ගත්තුවා. ඒවා මිනිස්සුන්ට පේන්නේ. ඔයත් වැඩ කරන්න. ඔය වැඩ කරන දේවල් නෙවෙයි මිනිස්සුන්ට පේන්නේ. මිනිස්සු කතා කරන ජයග්‍රහණය ගැන. ඒ නිසා මම මේ කියන්නේ මේ උදාහරණයක් අරගෙන. ගේම ගහන්න ඔබ දිනනකම් බලන් ඉන්න මිනිස්සු ටිකක්. හැබැයි ඔබ පරදිනකනුත් බලන් ඉන්න මිනිස්සු ටිකක්. මේ ඉඳ දිනලා පෙන්නපන් හැමෝටම.